අයබෝවන් ඉතින් කොහොමද ඔයාට ඔන්න ඔයාව අදත් අධිරාජ්‍යයේ නාලිකාවට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අදත් ඉතින් මං ගෙනාවේ කලෙක්ටිව් රීඩින් එකක්. ඊළඟට මොකද වෙන්නේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්න ආසයට මාත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන්. ඉතින් මම තාම හරියට මේකේ ටොපික් එක මොකද්ද කියලා තීරණය කරලා නැහැ. මම අදත් අහම්බෙන් තෝරගන්න කාඩ්ස් වලින් තමයි රීඩින් එක ලබා දෙන්නේ. අපි බලමු මොනවද එන්නේ කාඩ්ස්. එතකොට මං කියන දේවල් ඔයාලට මැච් වෙනවද? අදත් ගොඩක් දේවල් තියෙනවා ඔයාලට මැච් වෙන්න කියන්න. ඒවා මැච් වෙනවද නැද්ද කියලා බලමු. ඔන්න ඉතින් ඔයා අද නම් මාත් එක්ක මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණේ මගේ channel එක දැක්කේ අද නම් පළවෙනි වීඩියෝ එක අද නම් දකින්නේ. ඔයාට මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඔන්න කියන්න ඕන මේ කලෙක්ටිව් රීඩින් එකක් ගැන ඔයා පළවෙනියට බලනවා නම් දන්නේ නැතුව ඇතිනේ. ඒක නිසා පොඩි විස්තරයක් ඉක්මනට කියන්නම්. මම කරුණු කීපයක් කියනවා. එතකොට ඒ කරුණු වලින් මොනවා හරිම එකක් හරි ඔයාට අදාළ නම් ඔයා මේ රීඩින් එක බලන්න ඕන. ඒක අදාළ වෙන්නේ ඔයාට මේ රීඩින් එක අදාළ නිසා. ඒක නිසා ඒ කරුණු වලින් මොනවා හරි ඔයාට මැච් වෙනවා නම් ඔයා මේ රීඩින් එක ඉවරනකම් බලන්න ඕන. ඉතින් කරුණු ටික මුලින් අහගෙන ඉඳලා කල්පනා කරන්න මට මේවා මැච් වෙනවද කියලා. එහෙම තමයි කලෙක්ටිව් රීඩින් එකක් කියන්නේ. ওই විදිහට තමයි වෙන්නේ. ඉතින් පටන් ගමු. මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න කියලා ඔයගොල්ලන්ට කියනවා. ඉතින් ඔයගොල්ලන්ට මැච් වෙන දේවල් තියෙනවා නම් heart එකක් comment කරන්නත් අමතක කරන්න එපා මෙතනින්. ඉතින් පටන් ගමු අපි මොනවද මේ කරුණුත් කියලා අද බලමු. ඔන්න පළවෙනියටම අදත් කියන්න ඔයා ඇඳගෙන ඉන්න පාට ගැන. ඔයා ඇඳගෙන ඉන්නේ රතු පාටද? රතු පාට ඇඳන් ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන වෙලාවේ ඔන්න මේ වීඩියෝ එක ඔයාට. ඒ වගේම ඔයා ඇඳන් ඉන්නේ අලු පාට නම් ඒත් මේ වීඩියෝ එක ඔන්න ඔයාට දිගටම බලන්න පුළුවන්. අනිත් එක තමයි ඔන්න ඔයාට මොනවා හරි දෙයක් ගිය සතියේදී ලැබුණා නම් අද ඉඳන් මේ වීඩියෝ එක බලන මොහොතේ ඉඳන් දවස් 7කට කලින් ඔයාට තෑග්ගක් ලැබුණා නම් එහෙම නැත්නම් හොඳ දෙයක් මොනවා හරි අහන්නවා හරි ලැබුණා නම් good news එකක් වගේම හොඳ තෑග්ගක් ලැබුණා නම් පහුගිය දවස්වල පහුගිය සතිය ඇතුළත වගේ ඔන්න මේ රීඩින් එක ඔයාට කියලා කියනවා. ඒ වගේම ළඟදිම ලව් එකකින් බ්‍රේක් අප් වුණා නම් බොහොම ඈත කාලේදී දැන් බ්‍රේක් අප් වෙලා නම් ඉන්නේ ඔයා මේ වෙලකට මුකුත් ලව් එකක් පටන් අරන් නැතුව තාම බ්‍රේක් අප් එකේ නම් ඉන්නේ බොහොම ළඟදී වෙච්ච දෙයක් වෙන්නත් ඕනේ. ඉතින් ඒත් ඔන්න ඔයාට මේ රීඩින් එක ඉවරනකම් බලන්න පුළුවන්. අනිත් එක තමයි ඔන්න ඔයාට දැන් දවස් 2-3ක ඉඳලා 3කට වැඩි නම් වෙන්න බෑ. ඔළුව කැක්කුමක් තියෙනවා නම් එහෙමත් නැත්නම් අතක මොකක් හරි අමාරුවක් ඔයාට තියෙනවා නම් ඔළුවේ තද ඔළුව කැක්කුමක් හරි අතක මොකක් හරි අමාරුවක් ඔයාට තියෙනවා නම් ඔයාට තමයි මේ රීඩින් එක. ඒ වගේම ඔන්න ඔයාට තව ඉස්සරහා සතියකදී සහභාගී වෙන්න මොකක් හරි ස්පෙෂල් පාටි එකක් තියෙනවා නම් කවුරු හරි ඉන්වයිට් කරා නම් මේ ඉස්සරහට එන සතියේදී ඔයාට පාටි එකකට ඒත් ඔයා මේ රීඩින් එක බලන්න ඕන. අනිත් එක තමයි ඔන්න ඔයා ඉන්නවද ප්‍රෙග්නන්ට් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් කන්සීව් වෙන්න ප්‍රෙග්නන්ට් වෙන්න බලාගෙන ලොකු බලාපොරොත්තුවකින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ළඟදීම ප්‍රෙග්නන්ට් වෙන්න ඔන්න ඔයාට මේ රීඩින් එක කියලා කියනවා. ඉතින් ඔයාගේ උපන්දිනේ 9 වෙනි මාසෙද 9 වෙනි මාසේ ඉපදිච්ච කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මේ රීඩින් එක බලන්න ඕනේ. අනිත් දේ තමයි ඔයාගේ වයස 45 නම් ඒ වගේම 63යි නම් 54යි නම් දැන් ඔයාගේ මේ වයස 45යි නම් 63යි නම් 54යි නම් ඔන්න ඔයා මේ රීඩින් එක අනිවාර්යෙන් බලන්න ඕන ওই වයසේ ඉන්න ඔයා. අනිත් දේ තමයි 1999 නම් ඔයා ඉපදුනේ. ඔන්න 99 ඉපදිච්ච කෙනෙක් නම් ඒත් ඔයාට මේ රීඩින් එක අදාළයි. ඔයා 99 ඉපදිච්ච කෙනෙක් නම් ඔන්න ඔයා මේ රීඩින් එක වෙනකම් බලන්න ඕනේ. තව දෙයක් තියෙනවා මම කලින් කිව්වානේ තෑගි ලැබුණා නම් කියලා. මේකත් එක්තරා තෑග්ගක් වෙන්න පුළුවන්. සල්ලි. ඔයාට සල්ලි හම්බුණා නම් එක්ක ඔයාගේ සැලරි එක විදියට එහෙම නැත්නම් කාට හරි දීපු සල්ලි වගේක් නැවත හම්බෙලා එහෙම නැත්නම් කාගෙන් හරි තෑග්ගක් විදියට උනත් වෙන්න පුළුවන්. සල්ලි ඔයාට ලැබුණා නම් පහුගිය සතිය ඇතුළත සල්ලි වගේක් ඔයාට හම්බුණා නම් ඔන්න ඔයා මේ රීඩින් එක බලන්න ඕනේ. ඒ වගේම ඔන්න මීන ලග්නේ ඔයාවත් හොයාගෙන ආපු රීඩින් එකක් තමයි මෙන්න මේක. ඒ වගේම
මකර ලග්නේ ඔයාවත් හොයාගෙන ආපු රීඩින් එකක් මේක. ඒතුවා මීන නම් එහෙමත් නැත්නම් ඔයා මකර ලග්නේ නම් ඔන්න ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ රීඩින් එක බලන්න. ඒ වගේම තව දෙයක් තියෙනවා. ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එකේ ලොකු වෙනසක් පහුගිය දවස්වල සිද්ධ වුණා නම් එහෙම නැත්නම් ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙලා ඔයා මොනවා හරි බෙහෙත් ගත්තා නම් එහෙම නැත්නම් ප්‍රෙෂර් එක අඩු වුණා නම් ඔහොම ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් ලෙවල් එක පොඩ්ඩක් ප්‍රෙෂර් ලෙවල් එක වෙනස් වුණා නම් ඒවා මොනවා හරි ඔයාලට ප්‍රශ්න වුණා නම් පහුගිය කාලේ විශේෂයෙන් පහුගිය සති 3 ඇතුළත අතර කාලය වගේ එහෙම දෙයක් සිද්ධ වුණා නම් බොහොම ඈත කාලේ සිද්ධ වුණා නම් ඔයාටත් මේ වීඩියෝ එක අදාළයි. ඒ ටික තමයි ඒ ටික තමයි තියෙන්නේ. ඔන්න ඒ වගේම ඔයා ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් වගේ දිලිසෙන දේවල් වලට ආස කරන කෙනෙක් නම් ගොඩාක් ආස කරන කෙනෙක් නම් ඒවා නිතරම ගන්න ඒවා බලන දැක්කත් ඒවට ආස ඇඳුමක් වුණත් දිලිසෙන ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් වලින් දිලිසෙන ඇඳුමක් වුණත් අඳින්න කැමති කෙනෙක් නම් ඔයා ඒත් ඔන්න ඔයාට මේ වීඩියෝ එක අදාළයි. ඉතින් ඔන්න ওই ටික තමයි අද තියෙන්නේ. ඕවගේ මොනවා හරි එකක් හරි ඔයාට අදාළ වුණා නම් ඔන්න ඔයා මේ රීඩින් එක ඉවර වෙනකම්ම බලන්න. ඔයාට ගොඩක් දේවල් තියෙයි මේකෙන් ගන්න. ඉතින් අපි බලමු ඉස්සරහට වෙන්නේ මොනවද කියලා. ගොඩක් හොඳ දේවල් තියෙනවා ඔයාට. ඊළඟට ඔයාව හොඳ දේවල් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේක නම් ඔයාව හොයාගෙනම ආපු රීඩින් එකක් කියලා. ඔයාට අනිවාර්යෙන් කියන්න ඕනේ. ඉතින් ඒක ඔළුවේ තියාගෙන අපි බලමු මොනවද අද ඔයාට කියන්න තියෙන්නේ කියලා. ඉතින් කෙනෙක් ඉන්නවා ඔයාගේ ලයිෆ් එකේ ඔන්න ඔයාට මොනවා හරි දෙයක් නිසා හර්ට් කරපු කෙනෙක්. ඉතින් එන්න එයා දැන් ඒ දිග ගැන පසුතැවෙනවා කියන එක රිග්‍රට් වෙනවා කියන එක කියන්න පුළුවන්. ඉතින් ඇයි මං එයාට එහෙම කරේ? එහෙම නැත්නම් ඇයි මං එයාට එහෙම කිව්වේ? මට එහෙම නොකර ඉන්න තිබ්බා අපරාධ මං එහෙම කරේ. ඒ වගේ දේවල් එයාට හිතෙනවා. ඉතින් එයා එහෙම හිතින් දුක් විඳිනවා. ඒක ඉතින් ලොකුම දෙයක් නෙවෙයි වෙන්න පුළුවන්. නමුත් කොහොම වුණත් ඔයාට කරපු දෙයට තමයි මේ දුක් වෙන්නේ. එතකොට එයාට හිතෙනවා ඒක වැරදි කියලා. ඔයාට එයා වැරදක් කරේ. එයා ඔයාට හර්ට් කරා. එතකොට එහෙම කරපු එකේ වැරද්ද එයාට දැන් තේරිලා තියෙනවා. ඉතින් එයා ටිකක් ඒ ගැන දුක් වෙනවා. මේකේ නම් ඉතින් ආදරය කරපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ එක්ස් වෙන්න පුළුවන්. තාමත් ආදරය කරන කෙනා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ පවුල කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔයාගේ ලයිෆ් එකේ ඉන්න කෙනෙක් තමයි මේ කෙනා ඔන්න දුක් වෙනවා ඔයාට කරපු දෙයක් නිසා. ඉතින් ඔන්න ඔයාට තව දෙයක් කියන්න තියෙනවා. ඔයාට දැන් සල්ලි හොයන්න දැනට වඩා ටිකක් මහන්සි වෙන්න වෙනවා. ටිකක් වැඩිපුර. මට පේන විදිහට දැනට දැන් මේක මැච් වෙච්ච ගොඩක් අය ටිකක් පහුගිය කාලේ ටිකක් කම්මැලි වෙලා හිටියා කියන එක පේනවා. ඉතින් ඔයා පහුගිය කාලේ එහෙම ටිකක් කම්මැලි වෙලා හිටියනම් දැන් මේ කරනවට වඩා ටිකක් ඔයාගේ මහන්සිය පොඩක් ඩබල් කරලා ඔයා වැඩ කරන්න ඕන කියලා කියනවා. ඉතින් ඔයාට තියෙන හොඳම ධෛර්යය දාන්න පුළුවන්. අර පෞගේ කාලේ වගේ එනර්ජි එක පොඩක් අඩු වෙලා වගේ තිබිලා ඔයා පොඩි කම්මැලි ගතියක් ඇති වෙලා. ඉතින් දැන් ඔයා වැඩ කරන්න පටන් ගත්තත් ඔයාට ආයෙත් එනවා චුට්ටක් නිදා ගන්න හිතෙනවා. ඇඟට එච්චර ලොකු ෆිට් එකක් නැහැ කියලා හිතෙනවා. එච්චර ලොකු හොඳ අයිඩියාස් ඔලුවට එන්නේ නැහැ කියලා හිතෙනවා. ඒ වගේ දේවල් හිතෙනවා. හැබැයි ඔයා වැඩ කරන්න අනිවාර්යෙන් පටන් ගන්න ඕන. මොකද ඔයා දැන් මහන්සි වෙලා ගොඩක් වැඩ කරන එක ඔයාට ඉස්සරහට සල්ලි හොයන්න නම් ඔයා ඒක කරන්න ඕනේ. ඒකට ඔයාට බලන්න ඔයා නිතරම දකින්න ලැබෙයි ඒන්ජල් නම්බර්ස්. ඒ කියන්නේ ඔයා මෙහෙම මහන්සිලා වැඩ කරන්න පටන් ගත්තාම ඔයත් එක්ක ඒන්ජල්ස්ලා ඉන්නවා කියන එක කියන්නේ. ඒ කියන්නේ ඔයාව ධෛර්යමත් කරන්න, ඔයත් එක්ක ඔයාට ඉස්සරහට සල්ලි හොයන්න, අලුත් අයිඩියාස් ගේන්න, හැම දෙයකම ඒන්ජල්ස්ලා ඔයාත් එක්ක ඉන්නවා කියන එක තමයි ඔයා නිතර ඒන්ජල් නම්බර්ස් ඉස්සරහට දකිනවා නම් ඒකෙන් කියවෙන්නේ. ඉතින් ඔයා මහන්සිලා වැඩ කරන තරමට ඔයාට ඒන්ජල්ස්ලා ආශිර්වාද කරනවා කියන එක කියන්න ඕන. ඉතින් ඉස්සරහට ගොඩක් වෙලාවට ඔයා දිගටම දකි 555 කියන නම්බර් එක. ඉතින් දැක්කොත් මට කමෙන්ට් එකක් දාන්න. මෙහෙම කලින් පස්සේ මගේ එන වීඩියෝ එකකට හරි මගේ මේ කලින් වීඩියෝ එකක මම මෙහෙම දැක්කා. ඔයා මෙහෙම කියලා තිබුණා. එතකොට මම මේ විදිහට දැන් නිතරම දැක්කා කියන එක විශේෂයෙන් 555 දැක්කොත් ඉස්සරහ වීඩියෝ එකකට හරි ඔයා කමෙන්ට් එක දාන්න.
ඉතින් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඒන්ජල්ස්ලවත් එක්ක ඉන්නවා. ඒක නිසා ඔයා නිතරම ඒන්ජල්ස්ලට කියන්න මට ශක්තිය දෙන්න. මට ඔයාලට මොන හරි වැඩක් පටන් ගන්න ඕන නම් අලුතින් ඔයා ඒගොල්ලන්ට කියන්න. මම මෙහෙම දෙයක් පටන් ගන්නවා. මට දැන් මේක කන්ටිනියු කරගෙන යන්න මට හොඳ එනර්ජි එකක් ඕනේ. ඉතින් ඒන්ජල්ස්ලාගෙන් ඔයා ඉල්ලන්න මට ශක්තිය දෙන්න මාත් එක්ක ඉන්න කියන එක. අනිවාර්යෙන් ඔයා ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. ඔයාට ඒකට ශක්තිය ඉස්සරහට ඉක්මනටම හම්බ වෙනවා. ඉතින් දැන් අර පොඩ්ඩක් පිටිපස්සට අදින ගතියක් කම්මැලි ගතියක් තිබුණා නම් ගොඩක් අයගේ ඒක ඉස්සරහට නිකම්ම නැති වෙනවා. ඉතින් ඒක නැති කරගන්නත් ඔයා චුට්ටක් මහන්සි වෙන්න. ඔයා මහන්සි වෙනා ටික දවසක් කරගෙන යනකොට ඔයාට ඒකේ ගෝ එක නිකම්ම එනවා. ඔයාට අර කම්මැලි ගතිය ඊට පස්සේ යන්න පුළුවන්. මුලින් පස්සට අදින ගතියක් තියෙයි. නමුත් ඒක ඉක්මනටම හරියනවා. මොකද ඒන්ජල්ස්ලා ඔයත් එක්ක ඉන්නවා කියන එක කියන්න ඕනේ. ඒ වගේම දැන් මේ වීඩියෝ එක බලන ඔයාට ඔයාලගෙන් ගොඩක් අයට හිතෙන්න පුළුවන් මට දේවල් ලැබෙන්නේ නෑනේ. මං හිතන දේවල් මට ඒ වෙලාවට හම්බෙන්නේ නෑ. විශේෂයෙන් සල්ලි වුණත් හම්බෙන්න හරි පරක්කුයි. මම මොනවා හරි දෙයක් කරොත් මට ඒකෙන් සල්ලි ටික හම්බෙන්න සෑහෙන කාලයක් යනවා. ඒ වගේ ඉතින් ඔයා කරන දේවල් වුණත් හුඟක් කල් යනවා කියලා හිතෙන්න පුළුවන් ප්‍රතිඵල හම්බෙන්නේ. නමුත් ඔයා දන්නවද ඔයා මේක බලන කෙනෙක් මේක මැච් වෙච්ච කෙනෙක් නම් ඔයා අනවශ්‍ය කලබලයකින් දෙයක් කරොත් ඔයාට ඒක හරියන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙමයි ඔයාට ඩිසර්ව් වෙලා තියෙන ඔයාට දේවල් බොහොම හිමින් ලැබෙන්න. හැබැයි ඒ හිමින් ලැබෙන දේ තමයි ඔයාට කාලයක් පවතින්නේ. ඔයාගේ දියුණුවට ඒ වගේ දේවල් තමයි වැඩ කරන්නේ. එතකොට ඔයා කාලයක් මහන්සි වෙලා වැඩ කරන දේවල් වලින් තමයි ඔයාට ප්‍රතිඵල දෙන්නේ. ඒක තමයි ඔයාට ඩිසර්ව්. ඒ කියන්නේ ඔයාට ලැබිලා තියෙන දේ ඒක තමයි. ඔයා හුඟක් එතකොට ඔයාට ඒක හොඳයි. ඒක ඇත්තටම අර එක පාට ඔයාට හම්බ වෙනවා හදිස්සිය දෙයක් හම්බ වෙනවා. හැබැයි ඒක ඒ වගේම හදිස්සියෙන් නැති වෙලා යන්න පුළුවන්. ඉතින් ඔයාට හදිස්සිය ලැබෙන දේවල් හදිස්සිය ලැබෙන සල්ලි එතකොට හදිස්සියේන ඔපචුනිටිස් මොනවා හරි කලබලෙන් එහෙම නැත්නම් ඔයා දේවල් කරනවා නම් ඔයා කිසිම හැවිල්ලක් බැලිල්ලක් නැතුව කලබලෙන් ඔයා මොනවා හරි පටන් ගන්නවා. ඔයාට හරි කලබලයි මේක කරන්න ඉවර කරනවා. හැබැයි ඉතින් ඒකෙන් ඔයාට රිසල්ට් එකක් නැහැ. ওই රිසල්ට් එකක් නැහැ. එහෙම නැත්නම් ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් සල්ලි එන්නේ නැහැ. එහෙම වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට ඔයා කල්පනා කරලා බලන්න මම මේ කියන අනවශ්‍ය කලබල ගතියක් හදිස්සියක් ඔයාගේ තියෙන නිසා වෙන්න පුළුවන්. ඒක ඔයාට මැච් වෙන්නේ නැහැ. ඔයාගේ ලයිෆ් එක ඔයාට කියන්නේ හිමින් ගමනක්, හිමින් සාර්ථක ගමනක් ගැන තමයි ඔයාට පෙන්නලා දෙන්නේ. ඒ කියන්නේ ඉස්සරහට ඔයා ඒ විදිහට බලාපොරොත්තු වෙන්න. ඔයා හදිසි වෙන්න පා දේවල් වලට ඔයාට හම්බෙලා තියෙන මේක හොඳයි ගොඩක් හොඳයි. එහෙම ඒ ගමන හරි සාර්ථකයි. ඒ ගමනෙන් තමයි ඔයාට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ ගමනෙන් තමයි ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. හොඳ තැනකට ඔයාට යන්න පුළුවන්. ඉතින් ඔයාගේ ඔය දැනට ඔයාගේ තියෙන අනවශ්‍ය කලබල නවත්තලා ඒ විදියට ඉන්න උඟක් බලාගෙන ඉන්න. ඔයාට බලාගෙන ඉන්න වෙයි ගොඩක්. නමුත් ඒ ඉස්සරහට ඔයාට ඒ දේවල් ප්‍රතිඵල හම්බ වෙනවා. ඔයා මොනවා කරත් ඒ දේවල් සාර්ථක වෙනවා අර විදිහට. කලබල නැතුව බලන් හිටියනම්. ඔයා අර කලබලයක් නිසා ඔයා අද නෑ හෙට නෑ නෑනේ කිය බලන් හිටියොත් නෑම තමයි. එතකොට ඒ වගේ එහෙම කලබල වෙලා මට හම්බෙන්නේ නෑනේ කියන එක කොයි වෙලෙත් හිතන්න එපා. ඔයා කලබල වෙලා මට හම්බෙන්නේ නෑනේ කියලා ඔය කලබල වෙන නිසා තමයි ඔයාට එහෙම හිතෙන්නේ. ඉතින් එතකොට හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඔයා හොඳ දේ තමයි හොඳම දේ ඉවසන්න පුරුදු වෙන්න ඔක්කොටම කලින්. ඊට පස්සේ ඔයාගේ අර ගමන ඔයා ස්ලෝ එකේ යන්න. ඔයාගේ වැඩ කරගෙන යන්න. ඔයා හිමින් දේවල් ප්ලෑන් කරන්න හිමින් කිව්වට මම මේ හිමින් කිව්වා කියලා තියෙන එක හරිම ස්ලෝ කරගන්න එපා. සාමාන්‍යයෙන් යන විදිහට යන්න දෙන්න. ඒ විදිහට යන්න දෙන්න අනවශ්‍ය විදිහට කලබල වෙන්න එපා. අදිසි වෙන්න එපා කියන එකයි මම කියන්නේ. ඔයාට දේවල් හම්බෙනවා. ඒක තමයි හොඳම දේ. හොඳම දේවල් ඔයාට හම්බෙන්න තියෙනවා. ඉතින් හොඳම දේ හොඳම කාලෙද ඔයාට ලැබෙයි කියන එක ඔන්න මතක තියාගන්න. අනිවාර්යෙන් ඉස්සරහට හොඳ දෙයක් වෙයි මේ විදිහට ඔයා හිටියොත්. ඉතින් ඔන්න තවත් දෙයක් තියෙනවා මේ අවුරුද්ද අන්තිම වෙද්දි ඔයා දෙයකින් ගැලවෙනවා කිව්වොත් හරි ඔව්. ගොඩක් ඔයාට ගැලපෙන්නෙම නැති දෙයකින් එහෙම නැත්නම් ගැලපෙන්නේ නැති සම්බන්ධකමකින් එහෙම නැත්නම් ඔයාගේ ලයිෆ් එකේ ඔයාට ඩිසර්ව් වෙලා නැති දෙයක් ඔයා කරගෙන යනවා නම් මොනවා හරි ඒකෙන් ඔන්න මේ අවුරුද්ද අන්තිම වෙනකොට ඔයාට අයින් වෙන්න සිද්ධ වෙනවා. එතකොට එතනින් පස්සේ අපිට කියන්න පුළුවන් 2026 වගේ මැද වාගේ වෙද්දී ඔයා ටිකක් වෙනස් කෙනෙක් වෙනවා. සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් වෙනවා. මේක කියන්නේ නම්
හොඳ විදිහට වෙනස් වෙනවා කියන එක පොසිටිව් චේන්ජ් එකක් ඔන්න ඔයාට වෙනවා. ඉතින් ලබන අවුරුද්ද මැද වගේ වෙද්දී ඔයා චේන්ජ් වෙනවා හරිම පොසිටිව් විදිහට. අර නොගැලපෙන දේවල් මේ අවුරුද්ද අන්තිම වෙද්දි වගේ ඔයාගෙන් අයින් වෙලා ගියාට පස්සේ තමයි මේ චේන්ජ් එක පටන් ගන්නෙ. ඊට පස්සේ ඔයා ලබන අවුරුද්ද මැද වගේ වෙද්දි ගොඩක් දැන් ඉන්නවට වඩා ගොඩක් චේන්ජ් වෙලා තියෙයි හොඳ පැත්තට. ඒ වගේම ඔන්න ඔයාට මිනිස්සුත් එක්ක ටිකක් ගැවසෙන්න සිද්ධ වෙනවා. ඊළඟ අවුරුද්ද අන්තිම හරිය වගේ වෙනකොට ඔයාට තේරෙයි ඔයාගේ වටේ ගොඩක් කට්ටිය ඉන්නවා කියලා. ඒ කියන්නේ ඔයාට ලොකු ඇට්‍රැක්ෂන් එකක් ඇති වෙනවා. අනිත් එක ඔයාගේ වයිබ් එක හරිම පොසිටිව් වෙනවා. එතකොට ඔයාගේ පොසිටිව් වයිබ් එකත් එක්කම ගොඩක් අය ඔයාට ඔයාගේ හොඳ දකිනවා. ඔයත් එක්ක ඉන්නවා. ඒත් ඔයත් එක්ක කතා බහ කරත් ඒ අය ඔයත් කැමති වෙනවා. ඉතින් ඒක නිසා ඔයාට වටේ ඉන්න පිරිස වැඩි වෙනවා. එතකොට ඔයාට ජීවිතේ ඉස්සරහට යන්න හොඳ ඔපචුනිටිස් හම්බ වෙනවා කියන එක කියන්න ඕනේ. ගොඩක් අය එතකොට අර ඔයත් එක්ක ඔයාගේ පොසිටිව් වයිබ් එකට ඇට්‍රැක්ට් වෙලා ඔයත් එක්ක කතා බහ කරනවා, ඔයත් එක්ක ඉන්නවා, ඔයත් එක්ක දේවල් කරන්න කැමති වෙනවා. විශේෂයෙන් අලුතින් දේවල් පටන් ගන්න කට්ටිය හරිම කැමති වෙනවා ඔයාව ඒගොල්ලොත් එක්ක ජොයින් කරගන්න ඒගොල්ලන්ගේ වැඩවලට. ඒ වගේ දේවල් ඔන්න ලබන අවුරුද්දේ අන්තිම අයගේ වෙනකොට ඔන්න ඔයාට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් තව අවුරුද්දක් යනකොට ඔයාට ගොඩක් හොඳයි කියලා කියනවා. අවුරුද්ද ඊට කලිනුත් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ඉස්සරහා මාස 6කින් පස්සේ ඔයාගේ අර චේන්ජ් එක වුණාට පස්සේ මේ දේවල් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඔයාට හොඳම හොඳ ඔපචුනිටිස් ජීවිතේ හම්බ වෙනවා කියන එක කියනවා. ඔයාගේ වටේ ඉන්න කට්ටිය ඉතින් ඔයාගේ සර්කල් එක ටිකක් ඔන්න ලොකු වෙනවා කියන එකත් ඔළුවේ තියාගන්න. ඒ වගේම ඉතින් අර මේ ඔයාට කැමති අය වැඩි වෙනවා වගේම ක්‍රෂ් එකත් ඒ කියන්නේ ඔයාට ක්‍රෂ් වෙන කට්ටිය ටිකක් වැඩි වෙනවා. ඔයාව කට්ටියගේ ක්‍රෂ් එකක් වෙන්න පුළුවන් ඔන්න ඉස්සරහා කාලෙදී චුට්ටක් පරිස්සමෙන් ඉන්න කියලාත් කියනවා. ඒක නිසා ඉතින් ගොඩක් අය ඔන්න ඔයා නිසා කට්ටිය ඔයාව බෙදා ගන්න බැරුව ඉන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ ඇට්‍රැක්ෂන් එක පොඩ්ඩක් වැඩි වෙන නිසා ඉතින් තරුණ ගෑනු ළමයි පිරිමි ළමයි චුට්ටක් ඉතින් කල්පනාවෙන් ඉන්න. කට්ටියට ඔයාව බෙදා ගන්නත් බැරි වෙනවා ඔන්න ඉස්සරහා කාලෙදී. ඒ වගේ දෙයක් වුණත් ඔන්න වෙන්න පුළුවන් ඔයාගේ ඇට්‍රැක්ෂන් එක වැඩි වෙන නිසා. ඉතින් මේ අවුරුද්ද අන්තිම වෙද්දී ඔයාගේ ජීවිතේ අර එක සංදිස්ථානයක් ඉවර වෙනවා. කියන්නේ අපි කියන්නේ ආකාරي එක චැප්ටර් එකක් මොකක් හරි ඒම එකක් ඉවර වෙනවා. ඒ කියන්නේ මේ වෙනකන් එකම විදිහට ගියපු ලයිෆ් ස්ටයිල් එක වාගේ වෙනස් වෙනවා මොනවා හරි. එක චැප්ටර් එකක් ඉවර වෙලා අලුතින්ම අලුත් ආරම්භයක් තමයි එන්නේ. විශේෂයෙන් මේ අවුරුද්ද ඉවර වෙනකොට ඒ චැප්ටර් එකත් ඔන්න ඉවර වෙලා යනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයා අලුත් තැනකට යන්න පුළුවන්, අලුත් රටකට, අලුත් ජීවිතයක්, අලුත් ජොබ් එකක්, ඒ වගේ මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න. ඔයාගේ පාත් එක සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි ඔන්න ලොකු වෙනසක්, ලොකු චේන්ජ් එකක්, අලුත් චැප්ටර් එකක් ඔන්න පටන් ගන්නවා. මේ අනිවාර්යයෙන්ම අවුරුද්ද අවසානයේ වෙද්දී අර පරණ දේවල්, පරණ චැප්ටර් එක, පරණ මතක, ඒ වගේ දේවල් ටිකක් ඔයාගෙන් ඈත් වෙලා, ඒ දේවල් ඉවර වෙලා හොඳ විදිහට ඔන්න ඔයාව ඉස්සරහට පුෂ් කරනවා කියන එක කියන්න ඕන යුනිවර්ස් එකෙන්. ඉතින් ඔන්න ඔයාට ඉස්සරහට පොඩ්ඩක් ඔයාගේ සෙන්සිටිව් ගතිය පොඩ්ඩක් වැඩි වෙනවා කියන්න පුළුවන්. මේක එක්තරා එනර්ජි එකක් නිසා සිද්ධ වෙන දෙයක්. ඉතින් ඔයාට සෙන්සිටිව්නස් එක වැඩි වීමෙන් දැන් ඔයාට දුක හිතුණත් මාර දුකයි. එතකොට ඔයාට සතුටු හිතුණත් ඒකත් මාර සතුටුයි. අර මේ සෙන්සිටිව් ගතිය වැඩි වෙන නිසා ඒ එනර්ජි එක වලට ලොකුවට දැනෙනවා. එතකොට දුක හිතෙන දෙයක් වුණත් ඔයා ඒක ගැන හරිම අවුල් යන්න පුළුවන්. සතුටු හිතෙන දෙයක් වුණත් ඒ විදිහයි. ඒක මාරටම ඔයා විඳිනවා. ඉතින් මේකෙන් ඔයාට හැබැයි ගොඩක් සතුටු හිතෙන දේවල් වෙයි. ඒ සතුට විඳින්න පුළුවන් වෙයි. ඒත් එක්කම දුක හිතෙන දෙයක් වුණාම ඔයාට සිද්ධ වෙන්න දේ තමයි ඒකෙන් ලොකුම හොඳ දේ තමයි ඔයාට ලයිෆ් එක තේරුම් ගන්න පුළුවන්. මේ දැන් ඉන්නවට වඩා දැන් ඔය යන බෝරින් ලයිෆ් ස්ටයිල් එකට වඩා ටිකක් හැපනින් දේවල් ඉස්සරහට තියෙයි. එතකොට ඔය සිද්ධිත් එක්ක ඔයා ටිකක් සෙන්සිටිව් වුණාට පස්සේ ඔයාට එක හොඳ දෙයක් වෙනවා. ඒකෙන් දැන් ඔයා හිතුනොත් මොකද්ද හොඳේ, මට ඕනට වඩා දුක හිතෙනවා නම් මොකද්ද ඒකේ හොඳේ කියලා. නෑ එහෙම නෙමෙයි. ඔයා ඒකෙන් ඔයාට තේරුම් යනවා ලයිෆ් එක කියන්නේ මොකද්ද කියන එක ඉස්සරහට අනිවාර්යයෙන්ම මොනවා හරි ඉස්සරහා වෙන හැපනින් දේවල් නිසා ඔයාගේ සෙන්සිටිව් ගතිය නිසා ඔයාට ලයිෆ් එක කියන්නේ මොකද්ද කියන එක තේරුම් යනවා. එතකොට දැන් ඔයා සෙන්සිටිව් වෙන්නේ මේ දුක සතුටට කියන එකටම විතරක් නෙමෙයි. මේ සෙන්සිටිව්නස් එක ඔයාට තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහට වෙන දේවල් ගැන ඔයාගේ සෙන්ස් එකක් ඇති වෙනවා.
දැන් ඔය දුකක් හිතුණත් ඒ වගේ දෙයක් ඊළඟට වෙන්නේ නැති වෙන්න ඔයාගේ සෙන්ස් එක එනවා. එතකොට ඔයාට ඉස්සරහට මොනවා හරි කරන්න ගියත් ඒකේ හොඳ නරක කලින් තේරෙනවා. එතකොට ඉස්සරහ වෙන දේවල් ගැන ඉස්සරහට කරන්න පුළුවන් දේවල් ගැන ඉවසන්නේ කොහොමද දේවල් වලට අන්න ඒ වගේ දේවල් ගැන ඔයාට ලොකු සෙන්ස් එකක් එනවා. ඒ සෙන්සිටිව්නස් එක නිසා තමයි ඒක එන්නේ. ඒක වැඩි වෙන එක ඔයාට හොඳක් කියලා හිතා ගන්න. දැන් ඔයා දැන් ඒක වැඩි වුණාට පස්සේ ගොඩාක් දුක් වුණත් ඔයාට ඒක එපා වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඔයා ඊළඟට තේරුම් ගන්නවා මම මේ වගේ දෙයක් වෙන්නේ නැති වෙන්න කරන්න ඕනේ. මේ වගේ දේවල් කරන්න ඕනේ. එහෙම ලොකු ඉස්සරහ ගැනත් සෙන්ස් එකක් ඇති වෙනවා ඔයාට. ඉස්සරහට යන්නේ කොහොමද? ඒ මොනවා හරි කරන්න ඉස්සෙල්ලා ඒකේ හොඳ නරක තේරුම් ගන්න පුළුවන් සෙන්ස් එකක් ඔයාට ඉස්සරහට ඇති වෙනවා. ඉතින් ඔන්න ඔයාට ටිකක් ඉරිසියාකාරව ඉස්සරහට ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔය කකුලෙන් අදින අය ඔය ඉස්සරහට යනකොට කකුලෙන් අදින බලාගෙන ඉන්න අය ඔයාට හොඳක් වෙන්න එපා කියලා හිතන අය ඉරිසියාකාරව ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයා හිත වට ගන්න නම් එපා. මොකද එහෙම වෙන්නේ කියන එකත් මම ඔයාට කියන්නම්. ඒ කියන්නේ ඔයා ඒගොල්ලන්ට වඩා හොඳයි. ඔයා ඒගොල්ලන්ට වඩා පර්ෆෙක්ට් දේවල් කරනවා. එහෙම නැත්නම් ඒ ඔයාට ඉරිසියා කරන අයට වඩා පොඩ්ඩක් හරි ඔයාගේ තත්ත්වය හොඳයි. ඔයා ඒගොල්ලන්ට වඩා හොඳට වැඩ කරනවා. එහෙම මොනවා හරි දෙයකින් ඔයා ඒගොල්ලන්ට වඩා ඉස්සරහින් ඉන්න නිසා තමයි ඔයා හොඳ නිසා ඉරිසියා කරන්නේ. ඉතින් තවත් කට්ටියක් ඉන්නවා ඔයා කරන දේම කරන්න බලන. ඒ කියන්නේ ඔයා ෆලෝ කරනවා වගේ ඒ කියන්නේ මෙහෙමයි ඒගොල්ලෝ හොඳකට නම් නෙමෙයි ෆලෝ කරන්නේ. ඇත්තටම කියනවා නම් හොඳකට නෙමෙයි කිව්වත් ඔයා කරන දේවල් කරනවා. ඔයාට වරදක් කරන කට්ටිය නෙමෙයි හැබැයි ඒගොල්ලන්ගේ හිත එච්චර හොඳ නැහැ. මේගොල්ලෝ මෙහෙමයි දැන් ඔයා අඳින විදිහ තියෙනවානේ. ඒගොල්ලෝ හිතනවා දැන් අනිත් අය ඔයාට කැමති ඔයා අඳින විදිහ නිසා කියලා හිතලා ඒගොල්ලොත් ඒ විදිහට කරනවා. අර එහෙම ඒක අර ජෙලස් එකක් තමයි තියෙන්නේ එතන. එතකොට ඔයා මොනවා හරි බිස්නස් එකක් කරගෙන ටිකක් සල්ලි ටිකක් හොයාගෙන ඉන්නවනම් ඒගොල්ලොත් හිතනවා මමත් මේක කරලා මේ වගේ සල්ලි හොයන්න ඕන. මම මීට වඩා සල්ලි හොයන්න ඕන. මම මෙයාව පාස් කරන්න ඕන. ඒ වගේ අර ඉන්ස්පිරේෂන් එකක් මත් නෙමෙයි. ඒගොල්ලෝ ඒකෙන් ඉන්ස්පයර් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ බලන්නේ ඔයාව පාස් කරන්න. ඔයත් එක්ක තියෙන ඉරිෂාවට ඔයත් එක්ක තරඟ කරන්න. එහෙම නැත්නම් ඔයා වගේ වෙන්න. ඔයා වගේ වෙලා අනිත් අය ඔයාට ඇද ගන්න. ඉතින් ඔයා ටිකක් ඇට්‍රැක්ටිව් කෙනෙක් නම් ඔයා වගේ වෙලා ඒගොල්ලොත් අනිත් අය මේ ඇට්‍රැක්ට් කරගන්න බලන්න. අන්න එහෙම. ඒගොල්ලන්ගේ හිත එච්චර හොඳ නෑ. හැබැයි ඉතින් ඔයා හිත සෞතු කරගන්න එපා. ඔයා වටේ මේ වගේ කට්ටිය ඉන්නවා කියලා. ඔයා හොඳ ආඩම්බරෙන් ඉන්න. ඔයා හොඳ නිසා තමයි, ඔයා පර්ෆෙක්ට් නිසා තමයි, ඔයා ලස්සනට අඳින නිසා, ඔයා ඇට්‍රැක්ටිව් නිසා, ඔය හැමදේම ඔයා ළඟ තියෙන නිසා තමයි ඒගොල්ලෝ එහෙම වෙන්නේ. ඒගොල්ලෝ ඉරිසියා කරන්නේ. ඒගොල්ලෝ කකුලෙන් අදින්න බලන්න, ඔයාව පාස් කරන්න බලන්නේ. ඉතින් ඔයා දැන් හොඳයි කියලා, ඔයා පර්ෆෙක්ට් කියලා ඔයා හිතාගෙන අර ඊර්ෂ්‍යාකාරෝ ඕන තරම් ඉන්න පුළුවන්. ඉතින් ඒ ගැන හිතලා ඒව ගණන් ගන්නවත් එපා කියන එක තමයි ඔයාට කියන්නේ. ඔන්න ඉතින් ඉස්සරහට ඔයාට මොකක් හරි පාටි එකක් එහෙම නැත්නම් ඉවෙන්ට් එකක් එහෙම නැත්නම් වෙඩින් එකක් වගේ දෙයක් ඉස්සරහට එයි අනිවාර්යයෙන්ම ඉස්සරහම විශේෂයෙන් ඉස්සරහ මාස 3 ඉස්සරහ මාස 3ේදී වගේ තමයි ඔයාට අලුතින්ම ඉවෙන්ට් එකකට යන්න වෙයි. හැබැයි ඔයාට මං කියනවා ගොඩාක් කට්ටිය ඉන්න ගොඩක් පිරිසක් ඉන්න විශේෂයෙන් ඔයා දන්න අය ගොඩක් ඉන්න තැනකට නම් ඔයා මේ යන්නේ. ඔයා චුට්ටක් පරිස්සම් වෙන්න කියලා. මොකද ඊවල් අයිස් එහෙම ඔයාට බලපාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ මම අර කලින් කිව්වා වගේ ඔයා ටිකක් ඇට්‍රැක්ටිව් වෙලා එහෙම ඉන්නවා නම් ඉතින් අර ඒ කට්ටිය ඔයාට ජෙලස් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාට හොඳයි ඔයා ප්‍රොටෙක්ට් වෙන දෙයක් පාවිච්චි කරනවා නම් මොනවා හරි දැන් ඉතින් ගොඩක් දේවල් තියෙනවා. මම නම් ඒ දේවල් කරන්නේ නැහැ ඇත්තටම. ඔයාට මොනවා හරි ඔය ක්‍රිස්ටල්ස් එතකොට ස්පෙල්ස් ගොඩක්ම ස්පෙල්ස් තියෙනවා ප්‍රොටෙක්ෂන් වලට. ඒ වගේ එහෙම නැත්නම් මොනවා හරි ස්පිරිචුවල් මෙතඩ්ස් තියෙනවා. ඒ වගේ දේවල් ඔයා කරගෙන ඉන්නවා නම් ඒ වගේ ලොකු දෙයක්ට යන්නවාට ඉන්විටේෂන් එකක් ලැබුණොත් ඊට කලින් ඒ වගේ දෙයක් කරගෙන යනවා නම් අර ඉවල් අයිස් වලින් බේරෙන්න පුළුවන්. එහෙම ඔයාගේ ජස්ට් ප්‍රොටෙක්ෂන් එකට එහෙම කරන්නේ. හැබැයි අර ඒගොල්ලොන්ගේ ඉවල් අයිස් ඔයාට ලොකුවට බලපාන්නේ නැහැ. මොකද අර ඔයාගේ සක්සස් එක ඉස්සරහා තියෙන නිසා ඔයාගේ එනර්ජි එක වැඩි මේ වෙලාවේ. ඉතින් අර පොඩි ජෙලසි එකක් ඉතින් කට්ටියගේ තියෙනවා. ඔයාට ඒක මොනවා හරි බලපෑමක් වෙයිම කියලා හිතනවා නම් විතරක් ඔයගේ ප්‍රොටෙක්ෂන් එකක් කරගන්න. ඉතින් ඒ වගේ සෙනග ඉන්න විශේෂයෙන් දන්න කට්ටිය ඉන්න තැන්වලදී ඔන්න ඔයාට ඒ වගේ ඉවලයිස් වලින් පොඩ්ඩක් බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන් කියන එක ඉවලයිස් එනවා ඔයාට. ලොකු බලපෑමක් නැහැ. නමුත් ඒ ගැන මොනවා හරි විශ්වාසයක් තියෙනවා නම් ප්‍රොටෙක්ෂන් එකක් කරගන්න. එහෙම නැතුව ඉතින් මේ
ඔයාට අර තියෙන ඇට්‍රැක්ෂන් එක නිසා තමයි එහෙම තියෙන්නේ. හැබැයි හොඳට එන්ජොයි කරන්න පුළුවන් ඉවෙන්ට් එකක් අනිවාර්යෙන් ඔන්න ඉස්සරහ මාස 3ේදී වෙනවා. අර වගේ ඔයා දන්න කියන කට්ටිය ඒ තැන්වල ඉන්නවා නම් තමයි ඔයාට ගොඩක් ඔයාගෙන් ඈත ඔයාව නොදන්න මේ කියන්නේ ලොකු ක්‍රවුඩ් එකක් තියෙන ලොකු ඉවෙන්ට්ස් වලදී එහෙම ඔයාට ලොකු බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ ඇත්තටම. අර ඔයාව දන්න අය තමයි ඔයාට ගොඩක්ම අර මේ ඊර්ෂ්‍යා කරන්න බලන්න කියන එකත් ඔන්න මතක තියාගන්න. කොහොම වුණත් ඔයාට හොඳ එන්ජොයි කරන්න පුළුවන්. ලස්සනට ඇඳගෙන යන්න පුළුවන්, කැපිලා පේන්න පුළුවන් හොඳ ඉවෙන්ට් එකක් ඔන්න එනවා ඉස්සරහ මාස 3න් පස්සේ. ඒ වගේම ඔන්න ඉස්සරහ මාස 4ේදී හොඳ කාලයක් තියෙනවා මේ කන්සීව් වෙන බලාගෙන ඉන්න අයට. ඉතින් ඔයා ප්‍රෙග්නන්ට් වෙන්න බලාගෙන බබෙක්ට ආසාවෙන් ඉන්නවා නම් ඉස්සරහ මාස 4 ඔයාට ගොඩාක් හොඳයි මේ දේවල් වලට. ගොඩක් හොඳයි කියලා කියන හොඳ කාලයක්. ඉතින් ඒවට try කරන්න. ඒ වගේම ඉතින් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේ වෙලාවේ ඉතින් ඒගොල්ලන්ට ඉස්සරහට වුණ ලස්සන බබාලා හම්බෙන්න ඒන්ජල් බ්ලෙසින්ස් තියෙනවා කියන එක කියන්න ඕන, මතක් කරන්න ඕනේ. ඉතින් ඒන්ජල්ස්ලා බ්ලෙස් කරනවා ඔයාට ලස්සන බබාලා හම්බෙන්න. දැන් මේ වීඩියෝ එක බලන ප්‍රෙග්නන්ට් කවුරු හරි ඉන්නවා නම් ඔන්න ඕගොල්ලන්ට ඒන්ජල් බ්ලෙසින්ස් තියෙනවා ඉස්සරහට ලස්සන බබාලා හම්බ වෙන්න. ඉතින් ඔන්න ඔය විදියට තමයි අද රීඩින් එක. ඒ වගේම ඔන්න ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් දැන් ඕගොල්ලෝ ඉස්සරහට දේවල් කාත් එක්ක හරි කියද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඔයා ආදරය කරනවා නම් ඔයාට දැන් හොඳ රිලේෂන්ෂිප් එකක් තියෙනවා නම් ඕගොල්ලන්ගේ රිලේෂන්ෂිප් එකේ දේවල් ඔයාගේ ළඟම කෙනෙක්ට උනත් කියන්න යන්න එපා. ඒක මතක තියාගන්න. විශේෂයෙන් ඉස්සරහා මාස 6 චුට්ටක් පරිස්සමෙන් ඉන්න. ඉතින් ඔයාගේ ආදරය ගොඩක් හොඳ ආදරයක් වෙනවා. ඔයා දැනට ආදරය කරගෙන යන කෙනෙක් නම් ඉස්සරහටම යන්න පුළුවන් වෙනවා. ඉතින් අර විදියට පොඩ්ඩක් ඔන්න ළඟම කෙනෙක්ට උනත් ඔයාට කොච්චර විශ්වාසවන්ත වුණත් ඔයාගේ රිලේෂන්ෂිප් එකේ පර්සනල් දේවල් ඔයා ෂෙයා කරගන්න යන්න එපා. ඒක චුට්ටක් මතක තියාගන්න. ඉතින් ආදරය කරන අයට, සල්ලි හොයන්න බලාගෙන ඉන්න අයට, ඉස්සරහට යන්න ඉන්න අයට ගොඩක් හොඳයි. විශේෂයෙන් මේ අවුරුද්ද ඉවර වෙලා ඉස්සරහට එන කාලේ ඉස්සරහ අවුරුද්ද 2026 ගොඩක් ඔයාට හොඳ දේවල් සිද්ධ වෙන කාලයක් එනවා. පොසිටිව් චේන්ජස් ගොඩක් තියෙනවා. ඉතින් හැමෝටම විශ් කරනවා. ඒ වගේම ඒන්ජල්ස්ලාගේ බ්ලෙසින්ස් ඔයාට තියෙනවා කියන එකත් හොඳට මතක තියාගන්න. අර මං කලින් කිව්වා වගේ 555 දැක්කොත් ඔන්න මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔන්න ඔහොමයි අද රීඩින් එක. ඉතින් ස්තුතියි ගොඩක් එකතු වෙලා හිටියට මාත් එක්ක. ගිහින් එන්නම්. subscribe කරන්න, like කරන්න, comment කරන්න.